හරි සියලුම දරුදැරියන්ට සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද අපේ ඉකෝන් ඇකඩමි ආයතනය විසින් සිදු කරන ලබන චුටි දරුවොන් වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය 2026 ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමළ විෂයට අදාළව ලකුණු කීපය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන සම්මන්ත්‍රණ මාලාව අද දිනේ සිට ආරම්භ වෙනවා. ඔයාලට දෙමළ විෂය වෙනුවෙන් ඉතාමත් චූටි ලකුණු ප්‍රමාණයක් පමණක් ලැබෙන බැවින් අපි දවස් දෙකක් වගේ කාලයක් තමයි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමළ සම්මන්ත්‍රණයක් පවත්වන්නේ. ඉතුරු සියලුම දේවල් විභව්‍යතා මාන සහ සිංහල පරිසරය කියන විෂයන් වෙනුවෙන් ඉතුරු දිනයන්හිදී සම්මන්ත්‍රණ පැවැත්වීම නියමිතයි. හෙට දිනේදීත් මව්බස විෂයට අදාළව සම්මන්ත්‍රණයක් පවත්වන්න අපි සූදානම් කරලා තියෙනවා. හැමෝම දරුදැරියෝ අපේ ටීචර්ත් එක්ක සම්බන්ධ වෙලා දැන් ඉඳන් අපේ පන්තියට අදාළව සම්මන්ත්‍රණය අදාළව දෙමළ විෂයට අදාළව සියලුම කාර්යයන් ඉෂ්ට කරන්න සූදානමින් ඉන්නවා. ආයිබෝවන් කියලා අපේ ගුරුතුමිය පිළිගමු. අනිෂා කාවින්දි ගුරුතුමිය සම්බන්ධ වෙලා ඉන්නවා අපේ දරුදැරියොත් එක්ක වැඩසටහන කරගෙන යන්න. හැම දරුවෙක්ම කැමරා එක ඔන් කරලා අපි වැඩසටහන ආරම්භ කරමු. අනිෂා ටීචර් අපි සූදානම් නේද? ඔව්. හරි. ඔන්න ටීචර් කැමරා එක ඔන් කරනවා. ඔයාලා හැමෝම කැමරා එක ඔන් කරලා අපේ මීටින් එකට අදාළ සම්මන්ත්‍රණයට අදාළ හැමෝම කැමරා එක ඔන් කරලා වැඩේ කරගෙන යන්න. හරි. ඊට කලින් මට තව චූටි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. පුතේ ඔයගොල්ලන්ට අපි දෙමළ විෂයට අදාළව දීලා තිබුණා ටියුට් එකක්. ඔයාලා print out ගත්තද? print out ගත්තද? මයික් එක ඔන් කරන්න බැරි වෙන්න හදලා තියෙන්නේ. මොකද ඔයාලා කලින් සම්මන්ත්‍රණයේදී මේ මයික් ඔන් කරලා ගොඩාක් කරදර කරා අපේ ගුරුතුමියට. ඒක නිසා අපි මයික් එක ඔන් කරන්න බැරි වෙන්න හදනවා. හැබැයි කවුරුත් මයික් එක ඔන් කරන මේ අපි ටීචර් අවස්ථාව දෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න අහනකොට පිළිතුරු සපයන්න. ඒ වෙලාවට විතරක් මයික් එක ඔන් කරලා ටීචර්ත් එක්ක වැඩේ කරගෙන යන්න. හැමෝම මයික් ඔන් කරන්න එපා. හැබැයි කැමරා එක ඔන් කරන්න. හරි. අනිෂා ටීචර් සූදානමින් අපි ලෑස්ති ඔබතුමියට අවස්ථාව ගන්න. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ආදරණීය දරු පැටවු ටික සහ දෙමව්පියෝ අනිවාර්යෙන් ළඟ ඇති කියලා හිතනවා. හරි. මෙයාලගේ තාම මයික් ඔන් කරන්න බැයිද ලක්ෂිත සර්? දැන් පුළුවන්. දැන් පුළුවන් නේද? හරි. ඉස්සෙල්ලා අපි චුට්ටක් කතා කරලා ඉමු නේද? හා. හරි. දැන් පුතාලාද මොන විෂයටද සම්බන්ධ වෙලා ඉන්නේ මේ සෙමිනාර් එක? දෙමළ විෂයට. දෙමළ විෂයට. දැන් පුතාලා මේ දවස්වල පේපර් කරනවා ඇති, පාන්දරටත් කරනවා ඇති නේද? ඊට පස්සේ දවල්ට ඉස්කෝලෙත් කරනවා ඇති. ඊට පස්සේ ආයි හවස ගෙදර ඇවිල්ලා එහෙමත් කරනවා ඇති නේද? ඒ මොන පේපරේ කරත් පුතේ දෙමළ වචන කීයද පුතාලට තියෙන්නේ? විශේෂිත පේපරේට දෙමළ වචන කීයයි දෙන්නේ? 4යි. 4යි. එතකොට 4යි කියන්නේ ලකුණු 4ක්. හැබැයි අපිට ලකුණු 4යි කියලා පැත්තක දාන්න පුළුවන්ද? බෑ. අපිට පුතේ ඕනම විභාගයකදී එක ලකුණක් වටිනවා. එහෙම නේද ලක්ෂිත සර්? අනිවාර්යයෙන්ම ටීචර්. එක ලකුණක් වටිනවා. දැන් හොඳට බලන්න පුතේ දැන් කලින් ඔය ශිෂ්‍යත්ව ලියපු අයියලා අක්කලාගේ කී දෙනෙක් ඉන්නවද එක ලකුණ හින්දා අදාළ කඩයිම් ලකුණ පාස් කරගන්න බැරි. ඒ නිසා අපිට ශිෂ්‍යත්ව විභාග විතරක් නෙවෙයි පුතේ හැම විභාගයකදම එක ලකුණක්වත් නොසලකා හරින්න බෑ. හැම ලකුණම වැදගත් වෙනවා. හරිද? ඒ හින්දා දෙමළ තියෙන වචන 4යි ඉංග්‍රීසි තියෙන වචන 4යි කියලා ඒ දෙක අපි පැත්තක දාන්න බෑ. අනිත් එක තමයි මේක පැත්තකට දාන්න හේතුවකුත් නෑ පුතේ. මොකද මේ හරි සරල වචන අනිෂ් ටීචර් මයික් එක ඔන් කරගන්න. පුතාලට මං හිතන්නේ ඉස්කෝලේදී 2 වසරේ ඉඳන් දෙමළ උගන්වන්න ගන්න ඇති.
එතකොට දෙක වසරේ ඉඳන් අනිෂා ටීචර් නැවතත් මයික් එක ඔන් කරගන්න. හරි නේද? ආ ටීචර් thank you. ඉස්සරහ කිව්වේ වැහුනේ නැද්ද? නෑ මේ අපේ දරුවෝ මයික් ඔන් කරලා ඩිස්ටර්බ් කරන නිසා සියලු දෙනාගේ මයික් එක ඕෆ් කරලා තියෙන්නේ. මේ වෙලාවේ කාටවත් මයික් ඔන් කරන්න බෑ. කැමරා විතරක් ඔන් කරන්න පුළුවන්. හරි. දැන් පුතාලා දෙක වසරේ ඉන්න එක වසරෙන් ඉගෙන ගත්තද දන්නේ නැහැ. මට මතක විදිහට දෙක වසරේ ඉඳන් පුතාලා දෙමළ ඉගෙන ගන්න පටන් ගන්න ඇති. ඒ වගේ තිබ්බේ මොනවද? හරි සරල වචනනේ තිබ්බේ. ඒ තිබ්බ ටිකම නේද පුතේ පහ වසරට යනකම් ඉගෙන ගත්තේ ඔයාලා. පන්ති කාමරේ තියෙන උපකරණ ටික. ඊට පස්සේ කෑම ටික, සත්තු, මල් වර්ග, ඊට පස්සේ පොදු ස්ථාන ටික, ක්‍රියාපද ටික, පරිසරයේ තියෙන දේවල්, ඊළඟට පවුලේ සමාජිකයෝ, ඒ වගේ පොඩි පොඩි පාඩම් කොටස් ටිකක් නේද පුතේ ඉගෙන ගත්ත එක දිගටම. ඈ ඒවා වෙන්නේ ඉගෙන ගත්තේ. එතකොට ඒ වගේම පාඨ වර්ග ඒවම තමයි පුතාලා එන්නේ. හරිද? සමහර වෙලාවට හිතන්නේ නැති මට මතකයි එක සැරයක් ශිෂ්‍යත්‍රේ හාවට කියන වචනේ ඇවිල්ලා තිබ්බා. හරිද? එතකොට හරි සරල වචන ටිකක් එන්නේ දැන් ඔයාලා දෙක වසරේ ඉඳන් පහ වසරට ඉගෙන ගත්ත ඒ වගේම හරි අපි එනම් පටන් ගමු. ඔයාලා හැමෝම ටියුට් එක ගන්න ඇති කියලා හිතනවා. අරගෙනද තියෙන්නේ? පුතේ ටියුට් එක තියෙනවද හැමෝටම? තියෙනවා ටීචර්. තියෙනව නේද? තියෙනවා ටීචර්. හරි. තියෙනවා ටීචර්. බලන්න පෙරලා ගන්න එන පළවෙනි පිටුව. පිටුව පෙරලා ගන්න. අපි කතා කරගෙන යමු. එතනම තියෙනවා මල් වර්ග. මල් වර්ග කීපයක් දීලා තියෙනවා. මල් වලට දෙමළෙන් කියන්නේ මොකද්ද? පූ කියනවා මල් කියද්දී එක පූකල්. හරි. දැන් පුතාලා ඉගෙනගෙන තියෙන මල් වර්ග මොනවද මට චුට්ටක් කියන්න. මොනවද පුතාලා ඉගෙනගෙන තියෙන මල් වර්ග දෙමළේ? අරලිප්පු. මොකද්ද? රෝසාප්පු. රෝසාප්පු. මල්ලිහෙප්පු. තාමරේප්පු. හරි. එතකොට ඉස්සල්ලාම තියෙනවා අරලිය මල. මොකද්ද අරලිය මලට කියන්නේ? අරලිප්පු. 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 රෝසමල. රෝසාප්පු. එක රෝසා නෙවෙයි රෝජාපු. රෝජා. කොහමද මක්කේ? දැන් මිනුන්නා ඉන්නේ. රෝජාපු. පිච්චමල. පිච්චමලට මොකද්ද කියන්නේ පුතේ? මොකක්ද? excuse me පැටවුනේ මන්ට චූටි උදව්වක් කරන්න හැමෝම.
ඔයාලා හැම දරුවෙක්ම අපේ ටීචර්ගේ මූණ උඩින් මෙහෙම දෙපාරක් ටච් කරන ෆෝන් එකේ. එතකොට අනිත් යාළුවෝ ටික කතා කරනකොට ඕගොල්ලන්ට ටීචර් පේන්නේ නැතුව යන්නේ නැහැ. තේරුණාද? ටීචර්ගේ මූණ දෙපාරක් ටච් කරන ටීචර්න ලස්සනට මූණ පෙන්නන යනවා ටීචර්ගේ නහය උඩින් දෙපාරක් ටච් කරන්න. එතකොට ඕගොල්ලන්ට අනිත් යාළුවෝ කතා කරනකොට ටීචර් පේන්නේ නැතුව යන්නේ. හරිද? ටීචර්ගේ මුන් දෙපාරක් ටච් කරන්නලු. එතකොට අනිත් යාළුවන්ව පේන්නේ නැහැ. සර් අන්න කිව්වා. හරි. ඔයා හරියටම හරි. එහෙම තමයි කරන්න ඕන. මාවනේ දෙපාරක් ටච් කරනවා ඔයගොල්ලෝගේ ටීචර් හොඳේ. ටීචර් පුතා. අන්න ලස්සන ටීචර් ලස්සනට මූණේ ලස්සන ඉදාවක් දාගෙන ටීචර්ගේ නහය උඩම ටච් කරනවා ඔයාලා. හරි. දැන් එහෙනම් ඔන්න අපේ ටීචර් වැඩ සටහන කරගෙන යන්න. පිච්ච මල. පිච්ච මලට මොකක්ද කියන්නේ පුතේ? මල්ලි හැප්පු. මාර කවියක් තියෙන බලකදිනේ නිලා නිලාවාවා දෙපාරක් නෑරු ටීචර් මල්ලි හෙප්පු පුතාලා ලියා ගන්න ඇති කියලා හිතනවා නෙළුම් මලට කියනවා මොකද්ද? නෙළුම් මල තාමරයිප්පු තාමරේප්පු මතකයිනේ. තාමරේප්පු හරිද ලියාගත්තද? ලියාගත්තද පුතේ? ඔව් ටීචර්. ඔව් ලියාගත්තා. හරි එතකොට මල් වලට මොකද්ද අපි දෙමළෙන් කියනවා කීවේ? පූ කල්ලා. දැන් බැරි වෙලාවත් මේ නම් නැතුව කෙලිම මල් වලට කියන එක આવොත් එහෙම ඒ හේතුව තමයි පුතා දැන් ඔයාලා දැන් මොකක්ද උත්තරේ දුන්නේ? පූ. එතකොට ඒක ලිව්වොත් වැරදි. ඇයි? අයාලා අහලා තියෙන්නේ මොකටද? මල් වල කියන්නේ බහුවචනය අහලා තියෙන්නේ. අම්මෝ ඔය වගේ පොඩි දැන් තමයි වරද්දන්න දෙන්නේ. පෝකල් කියලා න්යායට චුට්ටක් බලන්න. පෝකල් කියන ඒවා ලයන්න කොහමද? දැන් ඔයාලා දන්නවා ශිෂ්‍යත්‍ර පුතාලා අකුරත් බලනවානේ. දැන් බැරි වෙලාවත් පෝකල් කියන න්යාය ආවොත් කොහොමද? මෙන්න මේලා යන තමයි ලියන්නේ. හරිද? හරියට බලා ගන්නවා. මොකක්වත් බෑ හරි ඊළඟට තියෙනවා 5 ඉඳන් 9ට යනකම් වචන ටිකක් තියෙනවා. පළතුරු වර්ගවල නම් ටිකක්. පළතුරු වලට මොකද්ද දෙමළෙන් කියන්නේ? පළතුරු වලට කියන දෙමළ නම කියන්න බලන්න. මොකද්ද දෙමළෙන් කියන්නේ? මොකද්ද?
පළතුරු මම බහුවචනය ඇහුවේ. පළතුර නෙමෙයි. ඔන්න පටල ගන්න දැන් පුතේ ඒක වචන බහුවචන. මම පළතුරු. පළතුරු. හා ඊළඟට ආවා කියනවා අන්නාසි. අන්නාසි වලට මොකක්ද කියන්නේ? අන්නාසි පළම් අන්නාසි පළම්. සීයයි සීය ලොකු මොනවද ඊළඟට කෙසෙල්. වාලේ පළම් වාලේ පළම් බලා ගන්න හොඳට අපලම්. පුතා වාලේ පළම්. ඊළඟට සැපොල්. පපාසි පළම් පපාසි පළම්. ඊළඟට තොඩම්. තෝඩම් පළම් සෝඩම් පළම්. ඊළඟට අඹ. මාම් පළම් මාම් පළම්. දැන් මේකේ නන්නේ උනට මිදි වලට මොකද පුතේ කියන්නේ? මිදි වලට මොකද්ද කියන්නේ? දැන් බැරි වෙලාවත් මේ මොකුත් නැතුව ඒක ඇහුවොත් එහෙම මිදි. මතක නැද්ද කාටවත්? ළමයි මිදි වලට කියනවා පුතා මොකද්ද? තිරාච්ඡයි පළම්. මේක නන්නේ ඉවුට් එකේ නෑ. තිරාච්ඡයි පළම්. එකත් ඕනනම් ඔය මේ කොහෙන්ද ලියාගන්න මේ තිරාච්ඡයි පළම්. මේක කාටවත් මතක තිබ්බේ නෑනේ. හරි මේ ටික ලියාගත්තද? පුතාලා මේ ටික ලියාගත්තද? ඔව් ටීචර් මතනවා එහෙනම්. ඔව් තව මොනවද? තව කාට හරි බැරි වුණාද මේ ලියා ගන්න? බෝඩ් එක මකන්නද? ඊළඟට 10 ඉඳන් තියෙනවා ශරීරයේ කොටස්. ශරීරයේ කොටස් වලට පුතා අපි දෙමළෙන් කියනවා මොකද්ද? ශරීරයට කියනවා මොකද්ද? දෙමළෙන් ශරීරයට කියනවා පුතා උඩල් කියලා. කොටස් වලට කියනවා උරුප්පුක්කල්. ඒක ශරීරයේ කොටස් වලට අපි කියනවා පුතේ උඩල් උරුප්පුක්කල්. මොකද්ද? වෛරු. උඩල් උරුප්පුක්කල්. උඩල් උරුප්පුක්කල්. එතකොට ඒ ශරීරයේ කොටස් ටිකක් තියෙනවා 10 ඉඳන් 14ට යනකම්. හිසට මොකද්ද කියන්නේ? තලේ. 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 මොකද්ද? ප්ලේ.
තලෙයි. තලෙයි. It's a තලෙයි. තලෙයි. මටම මතකනේ. තලෙයි. ඊළඟට තියෙනවා අතට මොකද කියන්නේ? කයි. කයි. කොම්බු දෙකයි හයන්න. ඊළඟට මුහුණට මොකද කියන්නේ? මුහ. මුහම්. මුහ. මුහම්. කකුල. කාල්. කාල්. ඊළඟට බඩ. වෛරු. වයිරු. වෛරු. බෙල්ලට කියනවා මොකද්ද? බෙල්ල. දැන් බැලුවද මේකක්වත් නැතු ඒක ඇවිල්ලා තිබ්බොත් එහෙනම් බෙල්ලට මොකද කියන්නේ අපි? මතක කෙනෙක් කියන්න බලන්න. බෙල්ල. මතක නැද්ද කාටවත්? බෙල්ලට කියන වචනේ කවිඳු මතක නැද්ද? හරි. මතක කෙනෙක් කියන්න බලන්න බෙල්ල. බෙල්ලට කියනවා පුතා කළුත්තු. මොකද්ද? කරුත්තු. කළුත්තු පුතේ රු නෙවෙයි කළුත්තු. ඇඟිලි වලට කියනවා. දැන් මෙතන තවත් එහෙම ඇඟිලි වලට කියනවා පුතේ විරල. ඒවත් ඕන හිතා ගන්න. ඇඟිලි වලට කියනවා විරල්. හරි කියන්නේ මේවා උප්පු නේද? මේ දානම් ඇඟිලි වලට කියනවා විරල්. දන්නවද? ලියන්න පෙන්නෝ. මේ මම මෙහෙම උප්පු නේද? මටම මතක නෑ. අංසා. අම්බාන. හරි ලියාගත්තද? ඊළඟට පහළවේ ඉඳන් තියෙනවා පොදු ස්ථාන. පොදු ස්ථානවලට කියනවා පුතේ පොදු ඉඩම්ගල්. මොනවාද? පොදු ඉදංගල්. පොදු ඉඩම්ගල්. බෝඩ් එක මකනවා. හා ටීචර්. හරි. එතකොට තියෙන පළ පුස්තකාලය. පුස්තකාලයට මොකද දෙමළෙන් කියන්නේ? තාත්තා මම මේ කියන්න කලින් නූලහන්. නූලහන්. ඉතාල. ඊළඟට වැසිකිළිය. මලසල කූඩ. මලසල කූඩ. පිසට. ඊළඟට විදුහල්පති පේනේ. අධිපති කාර්යාලය. අධිපති කාර්යාලය. හරියට ලියා ගන්නවා. ඊළඟට ක්‍රීඩා පිටිය. මයිදාන. මයිදාන.
ඊළඟට පන්තිය. මේ තිබ්බේ මොකද්ද? පළවෙනි. පාසල ඇතුලේ තියෙන පොදු තන්ත්‍ර තමයි මේ තියෙන්නේ. හරි ඊළඟට බලන්න පුතේ 20 ඉඳන් වගන්ති වල සිංහල අර්ථය. පහත වගන්ති වල පුත්තහම් මෙඩුංගලේ කිය තේරුම මොකද්ද? මේවා ටික පුතේ බෝඩ් එකේ ලියන්න ඕනේ කියනකොට ලියාගත්තා කියන්නේ පුත්තහම් මෙඩුංගල් පොත ගන්න. පුත්තහම් කියන්නේ පොත, එඩුංගල් ගන්න පොත ගන්න. ලියාගන්න. පොත ගන්න. පුත්තහම් මෙඩුංගල් පොත ගන්න. අම්ම බෝඩ් එකේ දාලා දිනුර මොකද්ද කරන්නේ? මෙඩුංගල් පොත ගන්න. ඊළඟට පෙන්සිල් තාරුංගල්. පෙන්සිල් කියන්නේ පැන්සල්. තාරුංගල් පැන්සල දෙන්න. ජනවානි මොකද කරන්න ඔය? දුනුරා මයික් ඔන් කරලා අවශ්‍ය උත්තරේ විතරක් දෙමු නේද? නැත්නම් අනිත්‍යවට කරදරයිනේ. පෙන්සිල් තාරුංගල් පැන්සල දෙන්න. මොකද කරන්න? පුතේ කතාව නෑ කතා නෑ මයික් ඔන් ඔෆ් කරනවා හැමෝගෙම. දිනුර ඔයා මොකද කරන්නේ? දිනුර හරි කියන එක ලියා ගන්න. අඩිමට්ටම් තාරුංගල් අඩි රූල දෙන්න. අඩිමට්ටම් තාරුංගල් අඩි රූල දෙන්න. ඊළඟට එනක්කු පේනාතාර. එතන පේනා කියලා දෙන පේනානේ පේනෙයි වෙන්න ඕන. එනක්කු පේනෙයි තාරුංගල. එනක්කු කියන්නේ පුතේ මට. එනක්කු පේනෙයි තාරුංගල කියන්නේ මට පෑන දෙන්න. මට පෑන දෙන්න. මට පෑන දෙන්න. හරි ඊළඟට එනක්කු පන්දු තාරුංගල්. එනක්කු කියන්නේ මට, පන්දු කියන්නේ බෝලය. මට බෝලය දෙන්න. මට බෝලය දෙන්න. හරි එතකොට එනක්කු පූතාරුංගල කියන්නේ මොකද්ද? මට මල දෙන්න. මට මල දෙන්න. මල දෙන්න. මන්ද කියන්නේ කහනේ. එනක්කු මංගල් නිරම් අඩිමට්ටම් තාරුංගල. මෙහෙම තියෙනවා මට කහ පාට අඩි රූල දෙන්න.
මංජල් නිරම් කියනවා. මංජල් නිරම් කියන්නේ මොකටද? මට කහ පාට අඩිරූල දෙන්න. මට කහ පාට අඩිරූල දෙන්න. ඊට මට පේන්නේ මේගොල්ලන්ගේ මයික් එක ඕෆ් කරන්නකෝ. මොකද පුතා? මට කහ පාට අඩිරූල දෙන්න. උල්ලේ වරලාමා ඇතුළට එන්නද? ඇතුළට එන්නද? வெளியே போகலாமா එළියට යන්නද? வாருங்கள் என்ன? வாருங்கள் என்ன? போன்கள் යන්න. හරිද? හරි ඇති කියලා හිතන ඊළඟට තියෙනවා එක එක අවස්ථාවල සුබ පැතුම් ටිකක්. සුබ පැතුම් ටිකක් තියෙනවා. අන්මියුට් කරන්නම් උත්තරේ විතරක් දෙන්න. ඒ කියන්නේ මොකද්ද? සුබ උපන්දිනයක් වේවා. සුබ උපන්දිනයක් වේවා. උපන්දිනයක් වේවා. இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். சுப உபන්දිනයක් වේවා. இனிய புத்தாண்டு வாழ்த்துக்கள் කියන්නේ මොකද්ද? අලුත් අවුරුද්දක් වේවා. සුබ උපන්දිනයක් වේවා. ඊළඟට இனிய நத்தார் வாழ்த்துக்கள். සුබ නත්තලක් වේවා. இனிய தீபாவளி வாழ்த்துக்கள். இனிய ராமநாள் வாழ்த்துக்கள். உங்கள் பெயர் என்ன? ඔයාගේ නම ඔයාගේ නම මොකක්ද? எனது பெயர் ராணி. මගේ නම රාණි. රාණි. මගේ නම රාණි. எனது பெயர் ராணி. எனது பெயர் රාණි. ඔයාගේ ගම කොහෙද?
එංගලූරට ඔයාගේ ගම කොහෙද? මගේ ගම නුවර. මගේ ගම නුවර. උංගල් පාඩශාලයේදු ඔයාගේ පාසල කොහෙද? එනදු පාඩශාලෙයි ආනන්ද විද්‍යාලය. මගේ පාසල ආනන්ද විද්‍යාලය. ඊළඟට වනක්කම් කියන ඔයගොල්ලෝ හැමෝම දන්නවා ආයුබෝවන්. ඊට පස්සේ 43 පිටුව නන්රි කියනවා ස්තුති. ඊළඟට වාරුන්ගල් උත්කාර. ඔන්න දැන් ක්‍රියාපද දෙකක් මේ තියෙන. වාරුන්ගල් කියන්නේ එන්න, උත්කාරුන්ගල් කියන්නේ ඉඳ ගන්න. එන්න ඉඳ ගන්න. වාරුන්ගල් උත්කාරුන්ගල් එන්න ඉඳ ගන්න. එප්පඩි සුහම් සැප සනීප කොහොමද? සැප සනීප කොහොමද? නල්ල සුහම් හොඳින් ඉන්නවා. නල්ල සුහම් හොඳින් ඉන්නවා. තමන් උල්ලේ වාරුන්ගල්. තමන් ඇතුළට එන්න. තමන් ඇතුළට එන්න. උත්කාරුන්ගල් කියනවා පුතේ ඉඳ ගන්න. එහෙම නැත්නම් වාඩි වෙන්න. ඉරුන්ගල් ඉන්න. ඉන්න. තන්නීර් කොඤ්ඤම් තාරුන්ගල්. තන්නීර් කියනවා පුතා වතුර. කොඤ්ඤම් කියනවා ටිකක් කියන්න අපි ගන්නවා කොඤ්ඤම්. ටිකක් පුළුවන් කොඤ්ඤ
මොඩියම්. එතකොට ටිකක් කියන්නේ කොඤ්ඤ. තාරුංගල්. තන්නීර් කොඤ්ඤම් තාරුංගල් කියනවා වතුර ටිකක් දෙන්න. වතුර ටිකක් දෙන්න. ඉන්ගේ නිල්ලුංගල්. ඉන්ගේ කියනවා පුතා මෙහෙ. නිල්ලුංගල් කියනවා නවතින්න. මෙහෙ නවතින්න. මෙහෙ නවතින්න. ඉදෝ තන්නීර් කුඩියුඟුල. එදෝ කියන්නේ මෙන්න. නැත්තම් මේ. තන්නීර් කියනවා වතුර කුඩියුඟල් බොන්න. මෙන්න වතුර බොන්න. මෙන්න වතුර බොන්න. වරිස්සෙය්‍යාහ නිල්ලුංගල්. වරිස්සෙය්‍යාහ කියන පුතා පේලියකට නිල්ලුංගල් සිට ගන්න. පේලියකට සිට ගන්න. පේලියකට සිට ගන්න. උන්ගල් ඉලක්කම් එන්න. උන්ගල් ඉලක්කම් එන්න කියන්නේ පුතා ඔයාගේ නැත්තම් ඔබගේ අංකය කීයද? ඔබගේ අංකය කීයද? මොකක් හරි එකට මේ එක්ක අපි කණ්ඩායම් බෙදලා තියෙන්නේ ඔය අංක දාලා. උඩාන උන්ගල් ඉලක්කම් එන්න ඔයාගේ අංකය කීයද? එනදු ඉලක්කම් 7. මගේ අංකය 7. මගේ අංකය 7. හරි පුතාලට ඒ ටිකේ මොකක් හරි අමාරු ප්‍රශ්නයක් හරි ලියා ගන්න බැරි වෙච්ච තැනක් හරි තියෙනවද? නැහැ. එහෙනම් ඊළඟට බලමු පුතේ සරල වචන ටික. මොකද පුතා? 54 වෙනි ප්‍රශ්නෙට ඔයාගේ වැරදිද? 54 පුතේ. මට පුතා කෙනෙක් කියන්නේ ඔයාගේ ඉලක්කම. එයාගේ ඉලක්කම කියන එක වැරදිද? ඉලක්කම නෙවෙයි පුතා එතන අංකය කියලා එන්න ඕන. හරි. ඊළඟට පුතේ 56 ඉඳන් බලමු. අපි කතා කරගෙන යන සරල වචන ටිකක් තියෙන. ආස්තිරිය රාස්තිරියර් කියනවා ගුරුවරයා. ගුරුවරිය කිව්වොත් කොහොමද පුතේ? ආස්තිරියර් කියන්නේ ගුරුවරයානේ. ඒක අර පුරුෂ ලිංග වචනේනේ.
ගුරුවරිය කියනකොට ඔයාලට ඔය පටලන්න එන තැන් හොඳද? දැන් මෙතන තියෙන ආස්තිරිය රාස්තිරිය කියනවා දැන් ඔයාලා කියව ගුරුවරයා කියලා. දැන් බැරි වෙලාවක් තිබ්බොත් එහෙම ගුරුවරිය කියලා දීලා ඔයාලට දෙමළ වචන ලියන්න. ආස්තිරියර් කියලා ලියුවොත් වැරදි එහෙම දීලා තිබ්බොත්. ඒක ස්ත්‍රීලිංග ආස්තිරියර් කියන එක ස්ත්‍රීලිංග පදේ මොකක්ද දෙන්න ඕන? ගුරුවරිය කියනවා පුතේ ආසිරියෙයි. ආසිරි පාතියකම ඔහොම නෙමෙයි යන්නේ බෝ ආසිරියෙයි. ආසිරි කොහොමද දෙකයි අයන්නේ? ආසිරියර් කියන්නේ ඒ ආසිරියර් කියන්නේ ගුරුවරයාටයි ගුරුවරියටයි දෙමළ පොතේ තියෙනවා සර්ගේ පොතේ තියෙනවා හැම පොතකම තියෙනවනේ. ගුරුවරිය ආසිරියර් කියන්නේ පුතා ආසිරියර් කියන්නේ ගුරුවරයා පුරුෂ ලිංග පදේ ආසිරියෙයි කියන්නේ ගුරුවරිය. අධිපර් කියන්නේ කවුද? විදුහල්පතිතුමා. ඔව්. අධිපර් විදුහල්පතිතුමා. මානවන් ශිෂ්‍යයා මානවන් ශිෂ්‍යයා මානවී මානවී ශිෂ්‍යාව නන්බන් යහළුවා එහෙම නැත්නම් මිතුරා. ඔව්. නන්බී එළිය එහෙමත් නැත්නම් මිතුරිය. පාට්ටි ආච්චි මාමා මාමි නැන්දා සහෝදරන් සහෝදරයා සහෝදරී සහෝදරිය සන්දෙයි පොළ වන්ගි බැංකුව පාඩශාලේ පාසල බස් නිලයම් පුහේරද නිලයම් කාර්යාලය කාර්යාලය වෛද්‍යශාලේ රෝහල. එක අවුරුද්දක මට මතකයි පුතේ වරායට කියන එක අහලා තිබ්බ. මොකද්ද වරායට කියන්නේ? එක අවුරුද්දක මට මතකද ශිෂ්‍යත්‍ර අහලා තිබ්බ වරාය. වරායට කියනවා පුතේ සුරේ මුහම්. සුරේ මුහම්. වරායට කියනවා සුරේ මුහම්. සුරේ මුහම්. කොම්බු දෙක නතුරේ තුයන්නයි කොම්බු දෙකයි ගයන්න තුරේ මොහම් වරා එක අපිට අවුරුද්ද මොකක්ද කියන එක මතක නැහැ. එක අවුරුද්දක කොහම හරි ඇවිල්ලා තිබ්බා. හරි. තුරේ ඊස්මට කුඩියුංගල් බොන්න කුඩියුංගල් අන්න සිරවුංගල් අරින්න
උන්ගල්. සෝදන්න සෝදන්න. අන්ගේ. ඔයා දුන්නා නේද මට? බෙත් බේත් එක ගාමුකෝ. ඔයන්න බේත් එක. අප්පච්චි ඔයා නලවන්න අන්ගේ කියනවා පුතේ එහෙ. ඉන්ගේ කියනවා මෙහෙ. මුන්නාල්. මුන්නාල් කියනවා මොකේද මුන්නාල් කියන්නේ? ඉදිරිපත්. පින්නාල් කියනවා පිටුපස. උඩ කියලා කිව්වොත් උඩ. දන්නවනේ. ඊට පස්සේ ප්‍රශ්නයක් නීංගල් යාර්. කවුද? එනදු පෙයර්. මගේ නම නැහැ නෑ. ඉල්ලේ කියන්නේ නෑ. ආම් කියනවා ඔව්. කියනවා ඔව්. නාන්. මම. නීංගල්. ඔබ. නීංගල් කියන්නේ ඔබ. උංගලුක්කු. ඔයාගේ මගේ එනදු මගේ. උංගල්. ඔබේ. එනදු අප්පම් වෙන්ඩු. මට අප්පම් කියන්නේ ආප්ප වේන්ඩුම් ඕන. මට ආප්ප ඕන. උංගලුක්කු පන්නීර් වේන්ඩුමා. ඔයාට වතුර ඕනිද? ඔයාට වතුර ඕනිද? එන පන්නීර් වේන්ඩම්. මට වතුර එපා. මට වතුර මොකද වැරි උනේ? කාට හරි මොකක් හරි ලියා ගන්න බැරි වුණාද? උංගලුක්කු කියන්නේ ඔබට. උංගලුක්කු කියන්නේ ඔබට. ඊළඟට ඉලක්කම් ටික තියෙනවා. බලමු. 1 ඉඳන් 10ට නම් පුළුවන් ඔයාලට. ඊළඟට මේ වගේ අකුරු බලන්න වෙනවා. අයින්රු ඕලු නඩු පත්තු or anyone AWOT
අම්මේ ඉක්කොන් කරලා දෙන්න. දොළහ පන්නිරෙන්ඩු ටීචර් ඕ ටීචර් ඔපුතේ ටීචර් ඕ වෙන අයින් කරන්නේ නෑ කියන්නේ පේන්නේ නැහැ ඔබට පේන්නේ නැද්ද පුතාලා චුට්ටක් මේ වීඩියෝ ස්ටොප් කරගන්නවද? ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ටීචර් ඒක පේන්නේ නැද්ද? පොඩියට පේන්නේ ඉතින් පන් ඔක් කරේ නැහැ දැන් හරිද බලන්න? තාම නෑ ටීචර් පුතේ ඔයගොල්ලෝ චුට්ටක් වීඩියෝ ඔෆ් කරගමුද බලන්න? නෑ එයාලා ඔක්කොම මෙන්නේව කරන්නේ. වීඩියෝ ඔෆ් කරගන්න පුතේ වීඩියෝ ඔෆ් කරගන්න බලන්න හැමෝම යාළුවෝ. අපි ඔෆ් කරමු අපි ඔෆ් කරපු බඩු දෙන්නේ. හරි ඒක පොඩ්ඩක් අපි ඔෆ් කරලා බලමු දැන් පේන්නේ දැන් පේනවද පුතාලට? ඔව් ඒක තමයි. ඔක්කොම කැමරා ඔෆ් කරලා ඔව්. එපා ඕෆ් කරගන්න කිව්වා පේන්නේ නැහැ ஒன்று இரண்டு மூன்று நான்கு ஐந்து ఆరు ఏడు ఎట్టు ఒன்பదు పత్తు పదినొండు పన్నిరెండు పదిమూడు పదినాలుగు పదినైదు పదినారు పదినేಳು పదినెట్టు పత్తొன்பదు ఇరుపదు ఎదున లియండి పదినెట్టు మీరు యాగండి పదినెట్టు పత్తొன்பదు ఇరుపదు පුතා මේ පළවෙනි ඉලක්කම් පහ මකන්න 5 වලට එනකම් 5 වලට එනකම් මකන්න හා 20 Oke, namanya mic on කරගෙන නේද? සම්මාරු.
chat එකක් දැම්මද? పదిహేను, 12, 13, 14, 15, 10, 15, ඉවරද පුතාලා? තව ලියන අය ඉන්නවද? පුතේ තව ලියන අය ඉන්නවද? ඔව් ටීචර්. හරි පුතේ හරි ලියගන්න. මයික් ඔෆ් කරන්න වෙනන්නේ. ටීචර් පේන්නේ නැහනේ. මොකක්ද පුතේ? පේන්නේ නැහැ ටීචර්. මයික් වීඩියෝ ඔෆ් කරන්න. පුතාලා වීඩියෝ ඔෆ් කරගන්න. තව යාළුවෝ ලියන අය ඉන්නවා.
ඉතින් එහෙම තමයි මේක හදන්න ඕන අපිට හදන්න බෑ ඒක පේන්නේ නෑ එක ටීචර් පේන්නේ ඒක ස්ක්‍රීන් එක ෆුල් කරලා හදන්න ඕනේ. ටීචර් අපිට තාම පොඩියට පේන්නේ. පොඩියට පේන්නේ තාම ෆෝල්ඩ් එක පේන්නේ නැද්ද? ටීචර් අපිට ටීචර් අපිට පේන්නේ පොඩියට. එහෙම පුළුවන් මේ ආයේ පාවිච්චිට ගන්නනේ පුතේ. මේ විනාශ කරන්න එපා. මොකක්ද එනවා? පුතේ. අර පුගේ දාපු දැවිලා කැඩුනා. තාමත් ටීචර් ලියලා ඉවරයි. ලියලා ඉවරයි. ආ කියන්නේ පේනවනේ පුතේ හා. තවත් පේන්නේ කියලා ඉන්නවද? තාම ලියනා ඉන්නවද පුතේ? ඕ හා. ඉවරයි ටීචර්. ඉවරයි. ටීචර් බබ තාම ලියනවා. හා පුතේ. ඔය ලියනවා බලන්න දැන් මේ මැද්ද තියෙන අකුරේම කොහොමද තියෙන්නේ කියලා සමහර වෙලාවට වල වචනේ දැනගත්තා වුණාට අකුරක් වැරදුනත් දෙන්නේ නැති තැන් තියෙනවා ලකුණු. ඒ හින්දා මේ අකුරු ලියනකොට හරියට ලියන්න ඕන. බුදු පින්තූර වැටුනේ අකුලන්න. වදින්න. හරිද පුතේ තාම ලියනවද? ටීචර් තා පොඩි පුතේ තව හරි ඊළඟට යාලා බෝඩ් එක බලගෙන ලියනකම් අපි ඉතුරු ටික කතා කරන් යන්න ඒක මේ මුල ටික තියෙන හරි සරල ටිකක් ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම කරමුද? හා උංගල් පෙයර් වෙන්න අනිත් ඉලක්කම් ටික ලියා ගන්න බැරි නිසා ලියා ගන්න පුතේ. එතකම් මම මේ අර සරල වාක්‍ය ටිකක් ඔයාගේ නම මොකක්ද? ඔයාගේ නම මොකක්ද? උංගල් අම්මා පෙයර් වෙන්න. ඔයාගේ අම්මාගේ නම මොකක්ද? ඔයාගේ අම්මාගේ නම මොකක්ද?
ඊළඟට උන්ගල් අප්පා පෙර් එන්න. ඔයාගේ තාත්තාගේ නම මොකක්ද? ඔයාගේ තාත්තගේ නම මොකද්ද? උන්ගල් වයස එක්තනෙයි. ඔයාගේ වයස කීයද? එතනේ කියන්නේ කීයද? ඔයාගේ වයස කීයද? එතකොට එන්න කියන්නේ මොකක්ද කුමක්ද? එතනේ කියන්නේ කීයද? උන්ගල් පාඩ එදු. ඔයා එදු කියන්නේ පුතේ කොහෙද? ඔයාගේ පාසල කොහෙද? ඔයාගේ පාසල කොහෙද? නිපදවට ගමු. ඔක ගන්න එපා කියලා අහන්නකෝ. එද කියන්නේ එතකොට පුතේ කොහෙද? ඔයාගේ පාසල කොහෙද? උංගල් කදිරේ එදු. කදිරේ කියන්නේ පුටුව. ඔයාගේ පුටුව කොහෙද? ඔයාගේ පුටුව කොහෙද? උංගල් මේසෙයි එදු. ඔයාගේ මේසය ඔයාගේ මේසය කොහෙද? උංගල් වහුක්කු එදු. ඔයාගේ පන්තිය කොහෙද? පන්තිය කොහෙද? ඔන්න දැන් ප්‍රශ්නාර්ථ වචන තුනක් පුතාලා දන්නවා. එන්න මොකක්ද එහෙම නැත්නම් කුමක්ද කියද්දි පාවිච්චි කරනවා. එදු කියන්නේ කොහෙද? එත්තනේ කීයද? උංගල් ඌර් එදු. ඔයාගේ ගම කොහෙද? ඔයාගේ ගම කොහෙද? නූලහම්මෙන්ගේ. ඔයාගේ පුස්තකාලය කොහෙද? පුස්තකාලය කොහෙද? නූලහම් අන්ගේ. එතන පුතේ අන්ගේ කියලා ප්‍රශ්නාර්ථයක් දාලා ප්‍රශ්නාර්ථයක් එන්නේ නැහැ. නූලහම් අන්ගේ. පුස්තකාලය අතර. පුස්තකාලය අතන. පුස්තකාලය අතන. බස් නිලයම් එන්ගේ. බස් නැවතුම්පල කොහෙද? බස් නැවතුම්පල කොහෙද? මෙතන. බස් නැවතුම්පල මෙතන. 107 බස් නිලයම් ඉන්ගේ. බස් නැවතුම්පල මෙතන. සන්දේයන්ගේ. පොළ කොහෙද? පොළ කොහෙද? සන්දේ ඉන්ගේ පොළ මෙතන. වෛද්‍යශාලයෙන්ගේ. වෛද්‍යශාලයේ වෛද්‍යශාලය කියන්නේ මොකද්ද? රෝහල. රෝහල කොහෙද? රෝහල කොහෙද? වෛද්‍යශාලයේ ඉන්ගේ. රෝහල මෙතන. රෝහල මෙතන. මෙතන. රෝහල මෙතන. තමන් එන්ගේ. සමන් කොහෙද? තමන් කොහෙද? තමන් ඉන්ගේ. සමන් මෙතන. සමන් මෙතන. ආසිරියරෙන්ගේ. ගුරුවරයා කොහෙද? ගුරුවරයා කොහෙද? ආසිරියර් අන්ගේ. ගුරුවරයා අතන. ඊළඟට
තියනවා පුතේ වෙලාව කියන හැටි වෙලාව. වෙලාව 4යි කොහොමද අපි කියන්නේ? నాలుగు වෙලාව మణి 4යි. నాలుగు නාන්ගු මණි. නාන්ගු මණි. වෙලාව 7යි. වෙලාව 7යි. ఏలు మణి ඒලු මණි. වෙලාව 9යි. කොහොමද කියන්නේ? වෙලාව 9යි. ఒంబదు మణి ඔන්පතු මණි. ఒంబదు మణి වෙලාව 11යි. 11 మణి 11 මණි. වෙලාව 12යි. 12 మణి 12 මණි. දැන් මෙතන තිබ්බේ පුතේ ඔක්කොම සම්පූර්ණ ඉලක්කන්නේ. දැන් වෙලාව කියනකොට අපිට හැම වෙලේම සම්පූර්ණ ඉලක්කම් වලින් කියන්න බෑනේ. දැන් මේ 4යි කියලා කිව්වට 4යි 10 ඊට පස්සේ 4යි 15 එහෙමත් වෙනවනේ. දැන් බැරි වෙලාවත් වෙලාව 4යි 10යි කියන්නේ කොහොමද අපි? 4 10 మణి නාන්ගෝ 10 මණි. වෙලාව 4යි 15යි. එහෙම නැත්නම් 4යි කාලයි. 4 15 మణి නාන්ගෝ 15 මණි. එතකොට දැන් පුතාලි ඉලක්කම් ටික දන්නවනම් වෙලාවල් කියන්න පුළුවන්. දැන් 7යි 20. ඒලු ඉරුපදු මණි. එහෙම. හරිද? හරි. ඊළඟට තියෙනවා වාක්‍ය ටිකක් සිංහල තේරුම් ලියන්න. අපි ඒ ටික ඉක්මනට ලියාගෙන යමු. තන්නීර් කුඩි උන්ගල්. මොකද තේරුම? තන්නීර් කුඩි උන්ගල්. වතුර බොන්න වතුර බොන්න. සේනීර් කුඩි උන්ගල්. තේ බොන්න තේ බොන්න. පාල් කුඩි උන්ගල්. කිරි බොන්න කිරි බොන්න. සෝරු සාප්පිඩුංගල්. බත් කන්න බත් කන්න. රොට්ටි සාප්පිඩුංගල්. රොටි කන්න රොටි කන්න. පිට්ටු සාප්පිඩුංගල්. පිට්ටු කන්න පිට්ටු කන්න. කෙයි කළුවුංගල්. අත සෝදන්න අත සෝදන්න. මුහන් කළුවුංගල්. මුහුණ සෝදන්න මුහුණ සෝදන්න. කාල් කළුවුංගල්. කකුල සෝදන්න කකුල සෝදන්න. එල්ලෝරුම් කන්මුඩුංගල්. හැමෝම එල්ලෝරුම් කියනවා. එල්ලෝරුම් කියන පුතා හැමෝම හැමෝම කන් කියනවා ඇස් මුඩුන්ගල් වහගන්න. හැමෝම ඇස් වහගන්න. ඉන්ගේ වාරුංගල්. ඉන්ගේ මෙතනට එන්න මෙතනට එන්න. එහෙම නැත්නම් මෙහෙ එන්න. අන්ගේ ෆෝන්ගල්. අතනට යන්න අතනට යන්න. ඉන්ගේ නිල්ලුංගල්. මෙතන නවතින්න
මෙතන නවතින්න නිල්ලුංගල් නවතින්න. අන්ගේ ඕඩුංගල්. අතනට දුවන්න. අතනට දුවන්න. අන්ගේ පාරුංගල්. අතන බලන්න. අතන බලන්න. එහෙම නැත්නම් අරහේ බලන්න. බලන්න. හා ඊළඟට තියෙනවා පහත දැක්වෙන සංඛ්‍යා දෙමළෙන් කියන ආකාරයේ සිංහල අකුරෙන් ලියන්න බලමු 10 20 ඔයගොල්ලෝ දැන් ඔය හැංගි මුත්තන් ඒ වගේ සෙල්ලම් කරනකොට කොහමද හෝ 10 20 30 එහෙම නේද ගණන් කරන්නේ ඈ එහෙම නේද ගණන් කරන්නේ ඔව්. 10 හතරවා ඒ විදියට ඔන්න දැන් දෙමළෙන් අහලා තියෙනවා 10 20 30 40 10න් 10ට දැන් 10ට ඔයාලා දන්නවා මොකද 10ට කියනවා අපි පත්තු. පත්තු 20ට කියනවා මොකද්ද ඉරුපතු. ඉරුපදු ඉරුපතු. පත්තු ඉරුපදු 30 මුප්පතු. මුප්පතු. 30 මුප්පදු 40 නාන්පතු. නාට්පදු 50 මෙල්ලි අකුරු ලියවෙන විදිය පුතේ චුට්ටක් බලන්න හොඳට හොඳද දැන් ඔයාලා වචනේ කියාගෙන ගියාට සමහර වෙලාවට අර අකුරක් එහෙම වුණොත් එහෙම ඔයාලට ඒ ලකුණ නොලැබී යන්න පුළුවන් ඒ නිසා ලකුණු මේ අකුර බලා ගන්න 50ට කියනවා මොකද්ද අයින්පතු. අයිම්පදු මේ බලන්න ලියන හැටි අයිම්පදු 60 ආරුපතු. අය කියන්න මොකද්ද ආරුපතු. ආරුපදු නෙවෙයි පුතේ 6ට ආරු කියලා කීවට 60ට ආරුපදු කියලා කියන්නේ 60ට කියනවා අරුපදු හැත්තෑව ඒළුපතු. එළුපදු ඒළුපතු. අතුප එප්පතු. එක්පදු නෙවෙයි පුතේ 80ට කියනවා එන්පදු කියලා ලියනකොට නයන්න මූර්තජයි එන්පදු 90 තොන්පතු. නෑ 90ට කියනවා 90 නයනු දෙකම මූර්තජයි 90 90 100ට කියනවා නూరు. 100 10 ඉරුපදු මුප්පදු නාට්පදු අයිම්පදු ආරුපදු කියලා කියන්නේ අපි අරුපදු කියනවා එළුපදු එන්පදු 90 100 හරි ලියා ගන්න මේ ටිකේ ගැටලු තියෙනවද? තව මොන හරි පුතාලට අහගන්න තියෙනවද ඉලක්කම් ටිකේ? හරි. ඔන්න අපේ අනිෂා ටීචර්ගේ දෙමළ පන්තියේ දෙමළ සෙමින එකේ අද දවසට කොටස් ටික අවසන් වෙන්න හදන්නේ. ටීචර් දැන් ඔයාලත් එක්ක කතා බහ කරලා තව ස්වල්ප වේලාවකින් අද දිනේට අදාළ සම්මන්ත්‍රණය අවසන් කරනවා පුතේ. ඊට පස්සේ ටීචර් කියාවි කොහොමද ඊළඟ අපි තව එක දවසක් වගේ තිබ්බම ඇති වෙන්නේ නේද අනිෂා ටීචර්? ඇති වෙන්නද මේ ටිකේ අර ඉතුරු ටික කරගන්න නේද ටියුට් එකේ? ඔව් පුතේ මේ ටීචර් කියාවි ඔයගොල්ලන්ට ওই වචන ටික බොහොමයක් මම හිතන්නේ මම දන්න තරමින් ඔය ඔතන තියෙනවා ශිෂ්‍යාත් විභාගෙට එන්න පුළුවන් සියලුම වචන.
එතනින් එහා එන්න අවස්ථාව නැහැ. ඒ සියලු වචන ඔය අපේ මම දැක්ක අපේ චූටි පුතේ මම හිතන්නේ කවිදු නම නේද? ගොඩාක් දක්ෂ විදියට වචන ටික කියාගෙන ගියා. ඒ වගේ අනිත් දරුවෝ ටිකත් ඉක්මනින්ම පාඩම් කරන තව දවස් කීපයක්නේ තියෙන්නේ. ඉතින් ඒ අදාළ අවශ්‍ය උපදෙස් ටික දෙමළ සම්බන්ධයෙන් අනිෂ ටීචර් කතා කළා. අවසන් කරાવી ඊළඟ මාතෘකාවේ ඉඳන් අපි ඉක්මනින්ම දිනයක් දෙනවා. ජූලි මුල වගේම දෙනවා. පුතේ හෙට ඔයගොල්ලන්ගේ සිංහල සම්මන්ත්‍රණය දෙවෙනි දවස බොහෝ දුරට පැවැත්වේවි. ඒක නිසා ඒ සඳහා සූදානම් වෙන ගිය සතියේ පැමිණෙන්න බැරි වෙච්ච දරුවෝ ටික. හරි. ඔන්න මයික් ඕන් කරන්න අවස්ථාව තියෙනවා. මම හැමෝටම අවස්ථාව දැන් දීලා තියෙන හැම ඕන කෙනෙක්ට මයික් ඕන් කරන්න පුළුවන්. මයික් එක ඕන් කරලා ටීචර්ත් එක්ක කතා කරලා අද දවස ගැන කතා කරලා ඒ වැඩ ටික කරලා ඔයගොල්ලන්ගේ සම්මන්ත්‍රණය අවසන් කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හරි. අනිෂ ටීචර් ඔබතුමා ඔව්. හරි. ඔය පුතේ දැන් ඔයාලා ටියුට් එක බලන්න ඉතින් සම්පූර්ණයෙන්. එතකොට ඔයා අතර තියෙන පුතේ ඔයාලා 2 වසරේ ඉඳන් 5 වසරට යනකම් ඉගෙනගත්ත වචන ටික ඔක්කොම ඒ වගේම තමයි. ඔය ටිකෙන් තමා බොහෝ දුරට එන්නේ පුතේ. මොකද එන්න තියෙන වචන ටික ඔක්කොම මේ ටියුට් එකේ තියෙනවා. ඊට පස්සේ අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන මම බැලුවා සතියේ දවස් ටික ඉඳන් අපි එක ලක්ෂිත කිව්වා තව දවසක් අපි හම්බෙනවා කියලා. එතකොට ඒ ටික කතා කරමු. දැන් අදට කතා කරපු ටිකේ පුතාලට මොනවා හරි ගැටලු තිබ්බද? අලුත් දේවල් ඉගෙන ගත්තද? ඕන පුතාලට අදහස් දක්වන්න වෙලාව දෙනවා. කියන්න බලන්න කොහොමද අද මේ වෙලාව දැනුනේ පුතාලට? නොදන්න දේවල් දැනගත්තද? අමතක වෙලා තිබිච්ච දේවල් මතක් වුණාද කොහොමද? කියන්න බලන්න. මයික් ඔෆ් කරලාද? පුතාලට හිතිච්ච විදිහ කියන්න බලන්න. පුතේ අමතක වෙලා තිබිච්ච ඒවා මතක් වුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද? දැන් මේ වෙලාවේ වැඩක් කියන්නේ ප්‍රයෝජනයක් වුණාද? අමතක වෙලා තිබේවල් මතක් වුණා. අමතක වෙලා තිබිච්ච දේවල් මතක් වුණා. හා අනිත් අය අපිට මොකද පුතේ? බැරි වෙලා අපත්ති මාලේ කොහෙරි වැටෙන්නේ නෑ බැරි වෙලා තව දවසක හම්බෙමු. එහෙනම් පුතේ හරි අදට ලක්ෂිත අදට නවත්තමු නේද එහෙනම්? අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් පැටියෝ හරි පුතේ එහෙනම් ආයිබෝන්. තව කීප දිනයි. තව දවස් කීපයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දවස් කීපය ඇතුළත හොඳට පාඩම් වැඩ කරලා ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ජයක් ලබා ගන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. එහෙම නේද අනිෂ ටීචර්? ඉතින් ඔයගොල්ලන්ගේ ජූනි මාසයේ ගොඩක් දුරට හෙට නෙමෙයි අනිද්දා සිට ජුනි මාසයේ පුරාවට මාව නිතර හම්බ වෙයි ඔයාලට. හරිද? විභාවිතා මාන සම්බන්ධයෙන් ප්‍රශ්න පත්‍ර කතා කිරීම සම්බන්ධයෙන් මම සූදානම් වෙලා ඉන්නවා. මේ දවස් ටික ඉක්මනට ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි, දෙමළ, පරිසරය වගේ විෂයන් වලට අදාළ දේවල් තොරතුරු කතා කරනවා ජුනි මාසයේ පුරාම. සතියේ දවස් දෙකක් වගේ මාව හම්බ වෙයි. ඔයාලා හැමදාම එන්න නොමිලේ කරන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනකම් අපි උපරිම සපෝට් එක දෙනවා. සියලු දෙනාම සම්බන්ධ වෙලා ශිෂ්‍යත්ව විභාගය හැමෝම ජයග්‍රහණය කරමු. හරි නේද? හරි. එහෙනම් ඉස්සරහට අපි කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා ගෲප් වල මෙසේජ් දාන්නම්. හැමෝම ගෲප් වල ඇක්ටිව් එකේ ඉන්න අපි ෆොටෝස් එවනවා, නෝට් එවනවා, ටියුට්ස් එවනවා, පේපර්ස් එවනවා. හැම එකම පාඩම් කරන්න තියෙන්නේ. තව දවස් ටිකයි. හරි නේද? එහෙනම් සියලු දෙනාටම සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. ශිෂ්‍යත්ව විභාගයට හොඳින් සූදානම් වෙන්න හැකියාව ලැබෙන කියලා අදට අපේ දෙමළ සම්මන්ත්‍රණය අවසන් කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි පුතේ. අයිබෝවන්. good evening. bye. good night sir. good night පුතේ. ඔයා කතා කරන්නේ. මං කතා